හැමෝටම සුබ දවසක්. ඔන්න අද අපි යන්නේ කොළඹ වටේ පුංචි රවුමක්. මම ගෑස් පාහන්දිය පැත්තෙන් තමයි ගමන පටන් ගත්තේ. මෙතන තමයි ගෑස් පාහන්දිය. ගෑස් පාහන්දිය කිව්වම ගොඩක් අය දන්නවා කොහේ හරිද කියලා. මෙතනින් කෙලින්ම ගියපුවාම කොටුවේ බෝගහ ගාවට තමයි වැටෙන්නේ. මම මෙතනින් දකුණට හරවලා තමයි යන්නේ. මෙතනින් දකුණට හරපුවාම අපිට හම්බෙන්නේ මේන් ස්ට්‍රීට් එක. කොළඹ මේන් ස්ට්‍රීට් කිව්වම ගොඩක් කට්ටිය දන්නවා ඒ හරිය. මේ පාරට පොඩි දුරක් ගියාම වන් වේ වෙනවා. වන් වේ එක තමයි ඊළඟට තියෙන මේන් ස්ට්‍රීට් එක දිගටම කොනට යනකම්. දැන් වෙලාව හවස 5:00ට විතර ඇති. ට්‍රැෆික් අඩු වෙයි කියලා මේ පැත්තෙන් දැන් මේ වුණාට මේ පාර ට්‍රැෆික් එක වැඩි වගේ මට පේන්නේ. මදයි ට්‍රැෆික් එක අඩුයි කියලා මේ පාරෙන් දැම්ම. අද සෙනසුරාදා හින්දා මේ කට්ටිය බඩු ගන්න ඇවිල්ලා වැඩි ඇති. ඒක තමයි මෙච්චර ට්‍රැෆික් එක. මේ පාර මෙතනින් එහාට වන් වේ. කියන්නේ කොනට එනකම වන් වේ එක තියෙන්නේ. නත්තල් සීසන් එක ළඟ නිසා තමයි මම හිතන්නේ මෙච්චර සෙනග ඉන්නේ කොටුවේ. ට වඩා ට්‍රැෆික් එක වැඩි වගේ මට පේන්නේ. ත්‍රීවිල යා කොහෙද දාන්නේ? තියාන්තන් ට්‍රැෆික් එක පැනගත්තා. දැන් මෙතින් කිලිම යන්න තියෙන්නේ. වම් පැත්තේ තියෙන්නේ මල්වත්ත රෝඩ් එක. සපත්තු බෑග්ස් ගන්න ඕන නම් මේ රෝඩ් එක තමයි යන්න ඕනේ. මේ දකුණු පැත්තේ සුදු පාට තාප්පය තියෙන එක තමයි ජනාධිපති මන්දිරය. ඉස්සර නම් මේ පැත්ත හයි සිකියුරිටි සෝන් එකක්. දැන් නම් එහෙම නැහැ. යන්න පුළුවන් ඕන කෙනෙකුට ඒ පාරෙන්. අපි දැන් හිමින්සරේ ගෝල් ෆේස් එක පැත්තට තමයි දැන් යන්නේ. අපි කවුරුත් කියන ඉතින් පිට්ටු බම්බෝ කියලා කියන්නේ ඉතින් මේකට. ඒ කියන්නේ WTC බිල්ඩින් එකයි DOC එකේ බිල්ඩින් එකයි දෙක තමයි ප්‍රමාණ පැත්තෙන් තියෙන්නේ. දැන් මේ ඉන්නේ ගෝල් ෆේස් එක ගාව වටරවුමේ. වම් පැත්තෙන් පේන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. ඇත්තට මේ ටයිම් එකකට මේ හරිය තියෙන බිල්ඩින් ටිකේ නිකන් මාරම විව් එකක් තියෙන බාන්න ඕගොල්ලෝ පේනවා. ඉතින් නිකන් මේ හිතා ගන්න බෑනේ ලංකාවද කියලා එකපාරට. ඒ හවස් හරුවට මේ බිල්ඩින් ටික මාර ලස්සනකට පේනවා.
පොඩි වැස්ස ගතියකුත් එන්න වගේ තියෙනවා. වැස්ස නැත්තම් හොඳයි. වැස්සොත් එනීගෙන තමයි ගෙදර යන්න වෙන්නේ. වම් පැත්තේ පේන්නේ වන් කෝල් ෆේස් එක. බලන්නකො මේ වෙලාවට තියෙන ලස්සන ගෝල් ෆේස් එක. නිකන් මෙහෙම දකිද්දි මේ ලංකාවද කියලා හිතනනේ වෙලාවකට. මේ ටිකේ ලස්සන බලන්න ඕන හවස 5:00 වගේ තමයි එන්න ඕන. දවල් වර යාපුවම අවුසර වැඩි. මේ ටයිම් එකේ අවුසර මොකුත් නැහැ. හොඳට වටපිටාව බලාගෙන ඉන්න පුළුවන්. ඔය ඉස්සරහින් පේන ලොකු බිල්ඩින් එක තමයි City of Dream එක. වම් පැත්තේ ඉන්නේ. ඒක මෑත කාලේදී හදපු එකක්. මේ බිල්ඩින් ටික තමයි අපි ඈතින් ඉඳි දෙවුනේ. ඊට පස්සේ මම අර ගෝල් ෆේස් එක ගාව ඉඳලා ගද්දිත් ওই බිල්ඩින් එකේ අනිත් පැත්ත තමයි ගත්තේ. පේනව නේද ලස්සන. හිතා ගන්නත් පුළුවන් මේ ලංකාවේ කියලා. කොළඹ ඉතින් මේ ලස්සන බලන්න ඉතින් මේ ටයිම් එකට තමයි එන්න ඕනේ. රැයට ආපුවම බිල්ඩින් ටික හරියට පේන්නේ නැහැ. 5:00 තමයි ටයිම් එක. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න පොඩ්ඩක්. වටපිටාවේ ලස්සන කොහොමද කියලා. අර පිට රටවල යන try කරන ලස්සන බලන්න ඒ වුණාට ඉතින් ලංකාවෙත් මේ වගේ තැන් තියෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා ඊළඟට මම යන්නේ කිරිම ගංගාරාම පැත්තට. මේ තියෙන ගංගාරාමේ තියෙන බිල්ඩින් එක. බලන්න ලස්සන එක. වෙසක් පොසොන් කාඩන ඉතින් ගංගාරාම පැත්තේ කියන්නේ ඉතින් තනිකරම මේ දිව්‍ය ලෝකයක් වගේ තමයි. මොකද මේ මාරම විදියට ලයිට්ස් දාලා මේ සරසලා තියෙනවා. ඉතින් අර ඕගොල්ලොත් වෙලාවක හවස් වරුවක මේ විදියට පොඩ්ඩක් ඇවිදලා බලන්න. කොළඹ වටේ හරිම ලස්සනයි. මේ තියෙන්නේ කොළඹ සිටි සෙන්ටර් එක. මෙතන තියෙන්නේ ඒක ඇතුළට යන ටයිම් එකක් වුණේ නැහැ මට නම් මේ පාරේ යනින් ගමන් තමයි වීඩියෝස් ටික ගත්තේ. ඔයගොල්ලොත් වෙලාවක ඇවිදින්න කොළඹ වටේ රවුමක් දාන්න හවස් වරුවක මම ආයෙම වීඩියෝ එකක් ගේන්නම්. වැල්ලවත්ත පැත්තේ ලස්සන බලන්න පුළුවන් අපිට ඊළඟ වීඩියෝ එකකින්. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.